අපි අදත් අලුත් වීඩියෝ එකක් අරන් ආවා කට්ටියටම බලන්න. අපි මුලින්ම මාළු පැටව ටිකක් අල්ලගමු. ලොකු මාළුවෙක් අල්ලගන්න පන්නයක් දාන්න ඕනනේ. ඉතින් මේකට මුලින්ම අපි මාළු පැටව අල්ලගන්න. ඉතින් ඔන්න දැන් මේ අල්ලපු මාළු පැටියව හැමකට ගහගමු. මේ ඉන්නේ මාළු පැටිය. මේ මාළු පැටිය මේ ලොකු පන්න එක හැමකට හොඳයි. මේ මාළු පැටියවත් අරගෙන අපි ටිකක් එහාට ගිහිල්ලා පන්නයක් දාගමු. පන්න බෑග් එකකින් පන්නයක් තෝරගෙන දැන් මේ මාළු පැටියව ගහන්න හදන්නේ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔන්න ඔය විදිහට තමයි මාළු පැටියව අපි මේ හැම විදිහට ගහන්නේ. තව ටිකක් එහාට ගිහිල්ලා අපි පන්නේම විසි කරමු. මෙන්න මේ හරිය වගේ හොඳයි කියලා කියනවා. බලමුකෝ අපි ඉතින් ටිකක් ඈතට පන්නේ විසි කරලා ඉතින් දැන් ඈතට විසි කරන්න හදා. දැක්කන් ටිකක් එහාට වෙන්න දාගත්තා. අන්නේ අපි. විසි කරපු පන්නේ අපි මෙන්න මේ අත්තේ ගැට ගහලා තියලා යමු එහාට. අපි ඉතින් මාළු පැටව අල්ලන්න මේ හැම විදිහට පාවිච්චි කරන්නේ පාම්. පාම් මද තමයි. මේ පේනවනේ. මේ සාමාන්‍ය ටිකක් ලොකු කට්ටෙන් හදන්නේ මේ අර මේකේ බට්ටෝ ඉන්නෝ වැවේ අපිට පේනවා උඩට එනවා. මේ බට්ටෝ මාළුවෙක් අල්ලන්න පුළුවන්ද කියලා බලන තමයි පාන් ගහලා දාන්න හදන්නේ. මේ පන්නේ හැමවල් දෙකක් තියෙනවා. ඒ හැම දෙකටම අපි පාන් කෑලි මේ විදිහට සෙට් කරගන්න ඕනේ. ඔන්න ඉතින් මේ පන්නේ අපි විසි කරන්න හදන්නේ. ඒ පන්නෙත් අපි ටිකක් දුරට දාගමු. ඔන්න ඒ විදිහට. දැක්කම ඒක ටිකක් ඈතට ගියා. අපි බලමු මේ පන්නෙට මේ බට්ටෝ මාළුවෙක් අල්ලගන්න පුළුවන් වේද කියලා. මෙන්න මේකෙන් අපි මුලින්ම දාපු අර පන්නේ නූල ඇදිලා තියෙනවා. මේ ඔයගොල්ලන්ට පේනවද නූල ඇදිලා තියෙන්නේ? දැක්කනේ අතින් පේනවා මේ තියෙන. අන්නේ නූල ඇදිලා තියෙන්නේ. අපි චුට්ටක් අරගෙන බලමු මාළුවෙක් කාලාද කියලා. ගොඩක් දුරට මාළුවෙක් කාලා වෙන්න පුළුවන්. බලමුකෝ. පිළින්ට ගන්න තියෙන්නේ. නැත්තම් මාළුව මේ හරියදී අර පැටලිලා කටුවෙන් මේ ගැලවෙන්න පුළුවන්. පඳුරු වගේ මේ පේනවනේ. ඒ නිසා හිමින්ට ගන්න ඕනේ ඉතින් උඩට. අපි බලන් ඉමු. ඔන්න ඉතින් මාළුවෙක් කාලාලු ඉන්නේ. ඕගොල්ලන්ට පේනවනේ. ඒ ඉන්නේ මාළුව තමයි. පේනවා නේද මාළුව? ලූලා මාළුවෙක් තමයි අපේ හැම කාලා තියෙන්නේ. අපි ඉතින් අල්ලන හැමතැනම අහුවෙන්නේ ලූලා මාළුව. අපි ඉතින් වෙනස් වර්ගයේ මාළුවෙක් අල්ලන වීඩියෝ එකකින් ආපහු හම්බ වෙමු. හිතෙන් නම් සුබ දවසක්.